මුලින් වැඩ සිටින ගරුතර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධානව පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදීත් ඒ කෙටි දහම් අනුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා සුදුසු සූත්‍ර ධර්මයක් අංගුත්තර නිකාය කියන බණ පොතෙන් තෝරාගෙන තිබෙනවා. වරක් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටිනකොට බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවපු දිබ්බ චක්කු ඥානයෙන් වේලුකණ්ඨකී නන්ද මාතාව සාරිපුත්‍ර මහරහතන් වහන්සේත් මහමුගලන් මහරහතන් වහන්සේත් ප්‍රධාන කොට ගත්තා වූ මහා සංඝරත්නයට භික්ඛු සංඝයාට දානයක් පූජා කරන බව දැක්කා. දැකලා බුදු පියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා ප්‍රකාශ කළා, මහණනි, මේ වේලුකණ්ඨකී නන්ද මාතාව අංග 6කින් යුක්ත වෙච්ච දානයක් පිහිටවනු. ඒ කුමන අංග 6ක්ද? දායක පක්ෂයෙන් අංග 3කුත්, ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් අංග 3කුත් වශයෙන්. ඒවා දක්වන්නේ දායක පක්ෂයෙන් නැත්තම් දන් දෙන පිරිසගෙන් සම්පාදනය විය යුතු අංග 3 තමයි පුබ්බේව දානා සුමනෝ හෝති දදං චිත්තං පසාදයේ දත්වා අත්තමනෝ හෝති. මේ විදිහට අංග 3ක් දක්වනවා. පළවෙනියට දාණය පිහිටවන්න කලින් ඒ වස්තුන් ආදිය පිළියෙල කරනකොට හිත ප්‍රසාදයෙන් සතුටු සිතින් සොම්නසින් ඒ සියල්ල සිද්ධ කරනවා. දන් දෙන අවස්ථාවේ ඒ ප්‍රසාද සිත තව දුරටත් තහවුරු වන හැටියට, එය ඇතිවන හැටියට දාණය පූජා කරන බොහොම සොම්නස් සිතින්, සතුටු සිතින්. තුන්වෙනියට දත්වා අත්තමනෝ හෝති. දන් දීලා අවසානයේදීත් හිත බොහෝම ප්‍රසාදයට, සතුටට ඒ කරපු දේ පිළිබඳව පත් කරගන්න. එතකොට දායක පක්ෂයෙන් දන් දෙන පිරිසගෙන් සැපිය යුතු අංග 3 මේ අංග 3. දන් දෙන්න කලින් සිත සතුටින් තබා ගැනීම, දන් දෙන අවස්ථාවේ හිත සතුටින් තබා ගැනීම, දන් දීලා අවසානයේදී ඒ සිත තව දුරටත් සතුටින් තබා ගැනීම, ඒ පින්කම සම්බන්ධයෙන්. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් සම්පූර්ණ විය යුතු අංග 3 ගැන. දානය පිළිගන්නා වූ පිරිස, ප්‍රතිග්‍රාහක පක්ෂය. ඒ ප්‍රතිග්‍රාහකයෝ දානය බාර ගන්නා පිරිස රාග විනයාය පටිපන්නා හෝති. එක්කෝ ඒ පිරිස රාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා, නැත්තම් රාගය ප්‍රහාණය කිරීම පිණිස පිළිපැදලා තියෙනවා, ඒකට පුහුණු වෙනවා. එතකොට මේ තමයි පළවෙනි අංගය. රාගය, හිතෙහි තිබෙන ඒ තෘෂ්ණාව, රාගය එක්ක ප්‍රහාණය කරලා තිබෙනවා, නැත්තම් ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරන පුහුණු වෙනවා. වීත දෝසාවා දෝෂ විනයාය පටිපන්නා හෝති. එතකොට ද්වේෂය එක්ක සම්පූර්ණයෙන් හිතින් ප්‍රහාණය කරලා තිබෙනවා, නැත්තම් ද්වේෂ විනය, නැත්තම් ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිස පිළිපදිනවා
කටයුතු කරන පුහුණු වෙනවා. වීත මෝහාවා මෝහ විනයාය පටිපන්නා හෝති. එතකොට මෝහය අවිද්‍යාව කියන ධර්මය නැත්තම් මෝහය සම්පූර්ණයෙන් හිතින් අයින් කරලා හෝ ඒවා අයින් කිරීම පිණිස පුහුණු වෙනෝ දිනක් පාසාම අප්‍රමාදීව. එතකොට මෙන්න මේ අංග තුنين යුක්ත ප්‍රතිග්‍රාහකය හම්බුනොත් ඒ ප්‍රතිග්‍රාහකයාට ඒ දානය බාර ගන්න තැනැත්තාට අර විදියට සූදානම් කරගත්තා වූ දානය කල්නු සිත සතුටු කරගෙන දෙන අවස්ථාවෙත් සිත සතුටු කරගෙන කරලා අවසානයේදීත් සිත සතුටටපත් කර ගන්නවා නම් ඒ තුලින් ජනිත වන්නා වූ කුසලය පුණ්‍ය ශක්තිය ගණනය කරන්න මේ පහසු නෑ කියන එක බුදු පියාණන් වහන්සේ පෙන්වුවා. ඒවං චලංග සමන්නාගතාය භික්කවේ දක්ඛිනායන සුකරං පුඤ්ඤාය පුඤ්ඤස්ස පමාණං ගහේතු. එතකොට මේ විදියට අංග 6කින් යුක්තව දෙන දානෙහි ඒ පුඤ්ඤ ජනිත වන්නා පුඤ්ඤ ශක්තිය න සුකරං පමාණං ගහේතු. එතකොට පුඤ්ඤ ශක්තිය මේ ප්‍රමාණ කරලා සංඛ්‍යාත්මකව දක්වන එක පහසු නෑ කියන එක පෙන්වුවා. එත්තකෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවක්ඛිකෝ සුඛවිපාකෝ සග්ග සංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතිති. එතකොට ඒ කුසල කර්මයෙන් ජනිත වන්නා පුණ්‍ය ශක්තිය එත්තකෝ පුඤ්ඤාභිසන්දෝ මෙපමණ පුණ්‍ය ශක්තියක් කුසලාභිසන්දෝ මේ කුසල ශක්තියෙහි මේ පැමිණීමක් තමන් වෙත පැමිණීමක් ගලා ඒමක් සුඛස්සාහාරෝ මෙපමණ සැප විපාකයක් සෝවග්ගිකෝ මෙපමණ ස්වර්ග සම්පත්තියක් සුඛ විපාකෝ මෙපමණ සැප සම්පත්තියක් සග්ග සංවත්තනිකෝ මේ විදිහට සර්ගයට කී වාරයක් යනවාද කියන එක ගැන දක්වන එක ලේසි නැති බව බුදු පියාණන් වහන්සේ පෙන්වුවා. ඒ ලැබෙන්නා වූ කුසල ශක්තිය ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. බොහොම ඉෂ්ට වූ කාන්ත වූ බොහොම ප්‍රියමනාප වූ බොහොම තමන්ට හිතවත් වෙච්ච සැපවත් වෙච්ච ඒ දෙයක් තමයි සසරෙදි තමන්ට අනන්ත අප්‍රමාණ වාරයන් වලදී තමන්ට ලැබෙන්නේ. අතකෝ අසංඛේයෝ අපමෙය්‍යෝ මහා පුඤ්ඤක්ඛන්தோ කන්දෝත්වේව සංකම් ගච්ඡති. ඒක මහත් වූ අසංඛේය වූ අප්‍රමේය වූ මහත් පුණ්‍ය ස්කන්ධය කියන සංඛ්‍යාවට ඒ විදිහට කරන්නා වූ පුණ්‍ය කර්මය තුලින් කුසල කර්මය තුලින් දානය තුලින් දේ පුණ්‍ය ශක්තියින් ජනිත වන බව පෙන්වුවා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ උපමාවක් ගෙනාවා. දැන් සතර මහා සාගරයේහි ජලය නැලි 1යි 2යි කියලා ගණන් කළොත් ඒක ගණන් කරලා ප්‍රමාණ කරලා දක්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට අනන්ත අප්‍රමාණ නැලි ප්‍රමාණයක් ඒ මහා සාගරයේහි ජලය ප්‍රමාණ කළ දැක්වුවොත් තිබෙනවා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මේ විදිහට අංග 6කින් යුක්තව දෙන්නා වූ දාණය තුලින් ජනිත වන්නා කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය මෙහෙම මෙච්චර ස්වර්ග සම්පත්තීන් මෙච්චර සැප විපාක මෙච්චර පුඤ්ඤාභිසන්ද පිංගලායෙන් කුසලාභිසන්ද තමන් මෙතර පුණ්‍ය ශක්තියින් කුසල ශක්තියින් ගලායෙන් එහෙම ප්‍රමාණ කරලා දක්වන එක පහසු නෑ කියලා දැක්වුවා. ඒක කෙටි කරලා දැක්වුවා. ඒක අසංඛේයෝ අප්පමෙය්‍යෝ මහා පුඤ්ඤක්ඛන්தோත්වේව සංකම් ගච්ඡති. අසංඛේ වූත් අප්‍රමාණ වූත් ප්‍රමාණ රහිත වූත් මහා පුඤ්ඤක්ඛන්தோත්වේව මහත්ම වූ පුණ්‍ය ස්කන්ධයක් කියනම සංඛ්‍යාවට යනවා කියන එක පෙන්වුවා. එතකොට මේක මේ විදිහට බුදු පියාණන් වහන්සේ පෙන්වුවා. එදා වේලුකණ්ඨකී නන්ද මාතා
කියන ඒ උපාසිකා මාතාව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ, මහමුගලන් මහරහතන් වහන්සේ ඇතුළු ඒ භික්ෂු සංඝයාට පිහිටවපු දාණය නිමිති කරගෙන. එතකොට එම උපාසිකා මාතාව දාණය දෙන්න කලිනුත් කරන අවස්ථාවේදීත් කරන අවසානයේදීත් හිත බොහොම ප්‍රසාදයට සතුටින් පත් කරගෙන අවසානයේදී සිත සතුටුපත් කරමින් ඒක තහවුරු කරමින් තමයි ඒ කුසල කර්මය සිද්ධ කළේ. එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැනි ඒ උත්තමයෝ ඒ රාගය, ද්වේෂය, මෝහය සම්පූර්ණයෙන් හිතින් ප්‍රහාණය කරපු උත්තමයෝ. ඒකම එතන අනිකුත් මාර්ගඵලයන්ට පත්වෙච්ච භික්ෂුන් වහන්සේලා සිටියා නම් ඒ සියලු දෙනා වහන්සේත් රාග විනය පිනිස, දෝෂ විනය පිනිස, මෝහ විනය පිනිසම ඒ පිළිපදින පිරිස. එතකොට භික්ෂු පිරිසත් හිටියනම් මාර්ගඵලයට පත්වෙච්ච තාම නැති ඒ පිරිසත් රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය පිනිස තමයි පිළිපැදලා පිවිසිලා තිබෙන්නේ. එතකොට දැන් අපි මේ බුදුරජාණන් වහන්සේ උදෙසා මහා පූජාවක්, මේ බුද්ධ පූජාවක් පවත්වන්නේ. අපි දන්නවා අපේ බුදු පියාණන් වහන්සේ විතරාගී, විතදෝෂී, විත මෝහී. එතකොට මේ විදිහට අපේ බුදු පියාණන් වහන්සේ මේ රාග, ද්වේෂ, මෝහ කියන මේ ධර්මයන් සම්පූර්ණයෙන් ඉතින් ප්‍රහාණය කරලා තිබෙන්නේ. ඉතින් ඒ උත්තමයා උදෙසා තමයි මේ සියලු පූජාවන් අප පූජා කරන්නේ. ඉතින් මේ කරන පූජාවක් අපි හරියට හිත පිහිටවලා සිද්ධ කළොත් ඒ පූජාවන් සකස් කරනකොට බොහොම සතුටු සිතින්, සෝමනස් සිතින්, බොහොම ඥානය උපදවාගෙන ඒ කරන අවස්ථාවේදීත් ඒ ගාථාවල අර්ථ මෙනෙහි කරමින් ඒ විදිහට එහෙම කරලා ඒ කර්මය අවසානයේදීත් ඒ පිළිබඳව නැවත නැවතත් සිහි කරමින් හිත සොම්නසටපත් කරගන්න පුළුවන් නම් මේ විදිහට බුදු පියාණන් වහන්සේ පෙන්වපු මේ ධර්ම න්‍යාය හැටියට ඒ කුසල කර්මය මහත් වූ පුණ්‍යස්කන්ධයක්, අප්‍රමාණ වූ පුණ්‍යස්කන්ධයක් කියන සංඛ්‍යාවටම යන කුසල කර්මයක් බවට පත් වෙනවා. එම නිසා අපි හැම වෙලාවෙම කුසල කර්ම කරනකොට මේ පිළිබඳව බොහොම සැලකිල්ලෙන් හිත සොම්නස්ව සිද්ධ කරන්න පුළුවන් නම් ඒකෙන් අපිට මහත් වූ අර්ථයක් සාධනය කරගන්නට හැකියාව ලැබෙනවා. එය තමයි මේ සූත්‍ර ධර්මයෙන් බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළේ. ඉතින් එම නිසා ඒකට අදහස් ගන්නා ගමන් අදට කතාව අවසන් කරනු මේ සියලු පුණ්‍ය ශක්තියින් අපි හැමෝටම හැකිතාක් ඉක්මනින් සංසාර දුක්ඛයෙන් අත මිදී ලබන නිවන් සම්පස්සාදනය කරගන්නම උපකාර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අදට කතාව අවසන් කරනු හැමෝටම තෙරුවන් සරණයි.